බොන්සයි විත්මනෝ YouTube නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න යාළුවෝ සියලු දෙනාටම ඉතින් සුබ දවසක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් අද මම ගෙනත් තියෙනවා ඔයගොල්ලන්ට ඇහැටු ගහක්. අවුරුදු 2කමාරක් වගේ කාලයක් මම නිර්මාණය කරන ඇහැටු ගහක් තමයි මේ ගහ. මුලින්ම බලලා ඉමු කොහොමද මේ ගහ තියෙන්නේ කියන එක. හරි ඉතින් යාළුවනේ ටිකක් උස්ස බොන්සයි නිර්මාණයක් තමයි මම මේ ගහෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව ඕගොල්ලන්ට මම පෙන්නන්නම්. දැන් උඩ බලා ගන්න පුළුවන් ඉතින් මේ දිරුමක් තියෙනවා. මේ දිරුමත් එක්ක තමයි මේ ගහ මම නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු කාලයත් එක්ක කොයි වගේ නිර්මාණයක් කරන්න පුළුවන්ද කියන එක. ඉතාමත් ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන් කියන අදහස මගේ එකේ තියෙනවා. ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒත් එක්කම මේ ගහේ මේ අතු කප්පාදුව කරන්න කලින් මම මේ පිටපත්ත අනවශ්‍ය විදිහට වර්ධනය වෙන අත්තක් කප්පාදු කරා. එතනින් අපිට අතු ලබා ගන්න බැරි වුණා. අපි බලමු මේ පාර මේ ගහේ සම්පූර්ණම අතු කප්පාදුව කරලා මේ ගහ මැරිලා නැහැ. අපි මේ ගහේ මෙතනින් කප්පාදු කරලා මේ ගහේ සම්පූර්ණම අතු ඉවත් කිරීමක් කරලා කොහොමද මේ ගහේ අතු ගන්න කියන එක. හරි ඉතින් අපි වැඩි කතා නැතුව දැන් කොහොමද මේ ගහේ අතු කප්පාදුව කරන්න කියලා බලමු. හරි ඉතින් යාළුවනේ සියලු දෙනාම දැක්කා කොහොමද මම මේක අතු කප්පාදුව සිද්ධ කරේ කියන එක. මේ අතු කීපයක් මම ඉතුරු කරලා තිනවා. ඒ අතු ටික අපිට අවශ්‍ය ආකාරයෙන් වයර් කරගන්න අවශ්‍යයි. අතින් ඒ ආකාරයෙන් ඒ අතු වයර් කරගන්න කලින් අපි බලමු මේ ගහේ කොළ ටික වත් කරගන්න කොහොමද කියන එක. සියලු දෙනාම දැක්කා ඉතින් කොහොමද මම මේ ගහේ අනවශ්‍ය අතු ටික ඉවත් කරගත්තේ සහ අතු කීපයක් මම ඉතුරු කරලා තියෙනවා. මේ ඔබට බලා ගන්න පුළුවන්. ඒ අතු ටික අපිට අවශ්‍ය ආකාරයෙන් දැන් නමා ගැනීම කරන්න ඕනේ. අපි බලමු කොහොමද ඇලුමිනියම් කම්බි ආධාරයෙන් මේ අතු නමා ගන්න කියන එක. හරි ඉතින් යාළුවනේ මේ ආකාරයෙන් තමයි අපි මේ ගහේ අතු වයර් කරගත්තේ. අපි බලමු කොහොමද දැන් මේ අතු නමා ගන්න අපිට අවශ්‍ය ආකාරයට කියන එක.
හරි ඉතින් යාළුවෝ සියලු දෙනාම දැක්ක කොහොමද මම මේ ගහේ අතු කප්පාදුව කරේ කියන එක සහ අපිට අවශ්‍ය ආකාරයෙන් අතු ඉවත් කරේ කියන එක ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් කොහොමද මේ ගහේ වෙනම කියන එක. හරි ඉතින් මේ ගහේ අතු වර්ධනයට සමානව මේ ගහේ මූල මණ්ඩලයත් හොඳින් වර්ධනය වෙලා තියෙනවා. බලා ගන්න පුළුවන් වායම මුල් රාශියක් තියෙනවා. ඉතින් ඉතාමත් ලස්සන පෙනුමක් දෙනවා මේ වායම මුල් වලින්. ඒත් එක්කම ඕගොල්ලන්ටත් පුළුවන් මේ වගේ ලස්සන නිර්මාණයක් කරන්න. හරි ඉතින් යාළුවනේ වීඩියෝ එක ඉවර කරන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න තියෙනවා. ඉතින් මගේ YouTube නාලිකාව subscribe කරන්න කියලා ඕගොල්ලන්ට ආරාධනා කරනවා. මේ වගේ වීඩියෝ සහ මම ඊට කලින් ඉදිරිපත් කරපු වීඩියෝ මගේ YouTube නාලිකාව හරහා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉදිරියේදී මේ වගේ වීඩියෝ දාන වීඩියෝ බලන්න මගේ YouTube නාලිකාව subscribe කරන්න කියලා මතක් කරමින් ඉතින් මම ගිහිල්ලා යන්න මම බොන්සයි විත් මනෝ